හොඳයි දරුවනේ අද අපි බලමු වර්ඩ් සොෆ්ට්වෙයාර් එකෙන් ලියුමක් හරියට හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම වර්ඩ් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ උඩ රිබන් එක මෙන්න මේ උඩ රිබන් එකේ ඔයාලට මුලින්ම හෝම් ටැබ් එක තියෙනවා. ඉන්සර්ට් ටැබ් එක, drawing, design, layout, reference, mailing, review, view, help කියලා මේ ටික තියෙනවා. අපිට මුලින්ම layout ටැබ් එකට යන්න ඕනේ. layout ටැබ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාට ලෙටර් එක හදාගන්න ඕනි සයිස් එක තෝරගන්න. මෙතන සයිස් කියන ඔප්ෂන් එකෙන් ඔයාලට පුළුවන් ඔයා හදන්නේ A4 එකක් නම් A4 තෝරගන්න. ඊට පස්සේ ඔයාලට large size නම් statement නම් අවශ්‍ය සයිස් එක තෝරගන්න පුළුවන්. අපිට මේක default දීලා තියෙනවා letter කියලා සයිස් එකක්. මම ඒ letter කියන සයිස් එකම දාගන්නවා. ඔයාලට නැත්නම් A4 සයිස් එකක් ඕන නම් ඒ විදිහට සයිස් එක මෙතනින් බලලා තෝරගන්න පුළුවන්. අපි letter එකට අවශ්‍ය නිසා letter කියන එකම සයිස් එක විදිහට තෝරගමු. letter size එක ඔයා දුන්නාට පස්සේ ඔයාගේ page එක ඒ විදිහට adjust වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට letter එකට board එකක් අවශ්‍ය නම් insert එකට ගිහිල්ලා insert tab එකට ගිහිල්ලා මේකෙන් ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලට page numbers, headers, footers දාගන්න පුළුවන්. ඒ ටික අපි අන්තිමේටම දාලා බලමු. ඔයාලට design tab එකට ගිහිල්ලා page board එකක් දාගන්න පුළුවන්. design අයිනම තියෙන මෙන්න මේ page board කියන icon එක click කරලා ඔයාලට මේ විදිහට normal පොඩි board එකක් දාගන්න පුළුවන්. මෙතනදී borders designs තියෙනවා. මෙතනින් size එක හදාගන්න පුළුවන්. width එක ඔයාලට හදාගන්න පුළුවන්. අපි normal size එකක් දාගමු. ඒකල මෙන්න මේ කොටු sign ටික click කරන්න ඕනේ මේ විදිහට. ක්ලික් කරාට පස්සේ මෙතන ප්‍රීවිව් එක පෙන්නනවා. ඒ ප්‍රීවිව් එක පෙන්නන්නේ ඔයාගේ page එක මේ page එකේ කොහොමද board එක වැටුනහම තියෙන්නේ කියලා තමයි මෙතන පෙන්නන්නේ. හරි ඒක අනිවාර්යයෙන්ම කොට ටික ක්ලික් කරලා ඕකේ එක දෙන්න. එතකොට ඔයාලට මේ විදිහට board එකක් දාගන්න පුළුවන්. අපි කලින් හදාගත්ත data එකක් තියෙනවා. අපි ඒක දාගමු. මේ විදිහට මම ටයිප් කරලා දාගත්තා. letter එක ඔයාලට අවශ්‍ය විදිහට address ටික දාගන්න පුළුවන්. මේකේ මම ඒකේ address එකයි මෙතන දාලා තියෙන්නේ. අපි තව address එකක් මේකෙම කොපියක් දාගමු එහා පැත්තට. සාම්පල් එකක් නිසා බලන්න තියෙන්නේ. හරි. ඔයාලා දන්නවා letter එකක් ලියනකොට අපිට address දෙකක් ලියන්න ඕනි. යවන්නාගේ ලිපිනය, ලබන්නාගේ ලිපිනය කියලා. එතකොට ඉස්සර කාලේ letters ලියනකොට address තිබ්බේ එක පැත්තක් left එකේ අනිත් එක right එකේ. අපි ඒ විදිහට alignment එකක් හදාගන්න විදිහත් බලාගමු. මුලින්ම මේ විදිහට type කරපු address එක select කරගන්න. select කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් alignments. මේ මම ඉන්නේ home tab එක ඇතුලේ. home tab එකේ තියෙන alignments මොනවද කියලා මෙන්න මෙතනින් මෙන්න මේ ඉරි වගේ තියෙන ඒවා මේවා alignments. alignments වලින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති side එකට මේක දාගන්න. දැන් අපි ඉන්නේ මොකේද බලමු align left එකේ. left එකේ කියන්නේ වමේ සිට ආරම්භ කිරීම. වමේ සිට ආරම්භ කිරීම තමයි දාලා තියෙන්නේ. අපි ඉස්සර තිබ්බ විදිහට එකක් දාලා බලමු. alignment එක ඉගෙන ගන්න පුළුවන්. alignment වල පළවෙනියටම අපිට දාලා බලන්න පුළුවන් align right එක. align right එක දැම්මට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට right එකට address එක ගන්න. නැත්නම් ඔයාලට ඒක type කරන ගමන්ම මුලින්ම align right එකට දාගෙන ඔයාලට type කරන්න පුළුවන්. එතකොට align right එකේ right පැත්තෙන් ඉඳන් තමයි මට address එක type වෙන්නේ. හරි. ඊළඟට මේ පරණ කාලේ විදිහට ලියන්නේ මම. මේක ඒක ඒ විදිහටම තියන්න. ඒක align left එකේ වමේ සිට ආරම්භ කිරීමේ තියෙනවා. ඊට පස්සේ ඔයාලට මාතෘකාවක් එහෙම ලියනකොට මේ විදිහට bold කරලා පොඩ්ඩක් මැදට ගන්න පුළුවන්. අපිට මැදට අරගෙන තියන්නේ මොකෙන්ද? alignments වල තියෙනවා center කියලා. center කියන්නේ මැද සිට ආරම්භ කිරීම. මැද සිට ආරම්භ කිරීම අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේකට underline එකක් එහෙම ඕන නම් ඔයාලට word වල මේ V අකුරින් කරන්න bold කරන එක. ඒ කියන්නේ අකුරු තද පාට කරනවා. මේ කළු පාට තද කරු පාට වෙලා තියෙන්නේ. අන්න ඒක bold එකේ apply කරලා තියෙනවා. ඊට පස්සේ italic වගේ ඒවා අපි normal letter එකක් භාවිත කරනකොට ගොඩාක් header විස්තර ඒව දාන්නේ නැහැ. normal මම letter එක normal font එකකින් type කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුරුදු වෙන්න කරනවා නම් ඔයාලට මේ හැම එකම apply කරලා බලන්න පුළුවන්.
ඊට පස්සේ අපිට අන්ඩර්ලයින් එකක් අවශ්‍යයි නම් සිලෙක්ට් කරලා මේ U අකුර ක්ලික් කරාට පස්සේ ඔයාලට කැමති අන්ඩර්ලයින් එකක් දාගන්න පුළුවන්. මේකේ ඔයාලට දීලා තියෙන ඔප්ෂන්ස් ගොඩක්. අපි ගොඩක් මෙහෙම හැඩ තියෙන ඒවා දාන්නේ නැහැ. normal simple එකක් තමයි යූස් කරන්නේ. simple අන්ඩර්ලයින් එකක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට content එක මේ විදිහට type කරන්න. මේක normal type කරලා තියෙන enter කරලා අවශ්‍ය විදිහට paragraph ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ ඉස්සර විදිහට අපි address එක පිටු දෙකකට ගිහින් දෙන අපි ඒක හදාගමු. අර මේ ස්තුතියි කියන්නේ යුව කැලුම් සිල්වාගේද ලිපිනේ දාලා තියෙන්නේ හරි. ඒක අපි එලයින් රයිට් එකට දාගමු. කියන්නේ මෙන්න පරණ කාලේ විදිහට දාගෙන තියෙනවා. ලෙටර් එකේ අවසානයේ දාගෙන තියෙනවා. අපි ෆොන්ට් එක පොඩි කරලා ලෙටර් එක size එකට ගමු. අපිට ෆොන්ට් එක මෙන්න මේ A අකුරු දෙකකින් පොඩි එකෙන් පොඩි කරන්න, ලොකු එකෙන් ලොකු කරන්න. ඊට පස්සේ මෙතනින් තෝරලා size එක හදාගන්නත් පුළුවන්. මම මේ පොඩි කරන A අකුර ක්ලික් කරේ. ඒකෙන් අපිට අකුරු චූටි කරගන්න පුළුවන්. size එක අපිට අවශ්‍ය විදිහට මේ විදිහට දාගන්න පුළුවන්. normal 12 වගේ තමයි ෆොන්ට් එක යූස් කරන්නේ normal letter එකක් හදනකොට. කෙනෙක් ගොඩක් වට විස්තර බෝල්ඩ් කරන්න ඕන නම් ඔයාලට size එක කැමති size එක හරියට දාගන්න පුළුවන්. normally official කරනකොට අපි font size එක 12 වගේ තමයි දානකොට print එකේදී අපි පිළිවෙල නැහැ පිළිවෙලට එනවා. 12 වගේ ඔක්කොටම දාගමු. හරි. මේ විදිහට ඉස්සර කාලේ විතර letter එකක් හදාගන්න පුළුවන්. අපිට මේකම දැන් තියෙන address තියෙන්නේ ඔක්කොම align left එකේ ඉඳන් තමයි පටන් ගන්න. ඒක address දෙකම මේ විදිහට දාලා center කරන එක නම් මාතෘකාවට අවශ්‍ය නම් center කරලා bold කරලා italic කරන්නේ නැහැ underline කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට content එක මේ විදිහට paragraph wise දාගෙන අවසානයේ මට මේ විදිහට නැත්තම් alignment එක මේ විදිහට alignment එක දාන්නේ නැහැ. normal letter එකක් ඉතර කාලේ letter එක නෙමෙයි දැන් කාලේ letter එක දිනකොට මේක align right එකට තමයි මේ විදිහට දාන්නේ. මේ විදිහට දාලා ඔයාලට අවශ්‍ය විදිහට මේ විදිහට format එක හදා ගන්න පුළුවන්.